එකක් අපි අත ගහන්න ඕනේ නැහැ. එහෙම කිව්වේ නැහැ කවුරුවත්. දැන් කාලේ නම් කියන්නේ නැද්ද ඕක? මේක සංඝයාගේ ප්‍රශ්නයක් අපි අත ගහන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ විසඳගනි. දැන් කාලේ කියනවද නැද්ද මේක? අනිවාර්යයෙන්ම කියනවා අපි අත ගහන්නේ නැහැ කියලා. ගිහි පිරිස කතා වෙලා එකගතාවයකට ආවා මේගොල්ලන්ගෙන් අපිට යහපතක් වෙන්නේ නැහැ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට ගිහි පිරිස තීරණය කළා මීට පස්සේ අදින් පස්සේ අපි මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙලා භාග්‍යවතුන් වහන්සේව සන්තෝෂයටපත් කරලා සමාව අරගන්නකම් මේ පිරිස දැක්කට අපි ආසනින් නැගිටින්නේ නැහැ. ඔන්න ගිහියෝ ඒ කාලේ. දැන් මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වඩන අය ආසනෙන් නැගිටින්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපේ ගේ ඉස්සරහ හිටගත්තට අපි දම් පුදන්නේ නැහැ. අපි දම්පැන් වලින් සංග්‍රහ කරන්නේ නැහැ ඊට පස්සේ කියලා. හරි ඒ තීරණේ අරගෙන එදා කොසබෑ නුවරම එක මතේ හිටියා. අද පුළුවන්ද? අද පණිවිඩයක් කරයි ඒ හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ අද රැසීමක් තිබ්බා. මේ මෙහෙම කතාවක් කියනවා. අපි පාසල් ටිකක් හදලා අර හන්දියේ ගහේ ඉල්ලන්න. අපි මෙහෙම පාසල් ටිකක් හදන්න. තව කොටසක් කියයි අපිට පව කරගන්න බෑ. අපි දන්නෝදී ඉන්නේ නෑ. මේ සංඝයාගේ ගුණ ගැන කියනවා ආගන්තුක හැටියට වැඩුණාට පස්සේ දාන දෙන්න කියලා. අපි මේක නොදී නැහැ කියලා එතන ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවද නැද්ද අද කාලේ? අද කාලේ ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවා. ඒ මොකද හේතුව? ගිහියෝ පැවිද්දන්ටත් වඩා හොඳටම පිරීලා ඉන්නේ. අද හොඳටම පිරීලා ගියා ඉන්නේ. ඒ නිසා අතනදී මොකද වුනේ? ඔන්න දැන් මුළු මේ කොසබෑ නුවර කියන විශාල නගරයක්. දැන් මොන සංඝයා පහවදා යනවා පින්ඩපාතේ. ගෙවල් මිනිස්සු හොඳට කකුලක් පිට කකුලක් තියා වාඩි වෙලා ඉන්නවා. නැගිටින්නේ. හිටගන්නේ නැහැ. වඳින්නේ නැහැ. හිටගෙන දැන්නට උන්වහන්සේලා ගිහලා ගේ ඉස්සරහා හිටගෙන ඉන්න පාත්‍රය තියාගෙන පින්ඩපාතේ. කවුරුත් නැගිටින්නවත් නැහැ, එන්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ. ඒක ගෙදරකද? ගෙවල් 500ක් තියෙනවා නම් 500 මෙහෙමයි. ගෙවල් 1000ක් තිබ්බනම් 1000 මෙහෙමයි. එතකොට මේ මිනිස්සු ගත්තේ කාගේ පැත්තද? භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. ඒ 1000ම ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත.